හයි යාළුවනේ කොහොමද ඔයාලා? අද මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ ස්ලෝ වෙලා තියෙන ලැප් එක හරි PC එක හරි මම මේ දෙකටම මැෂින් එක කියලා කියන්නම්. මොකද නැත්තම් මට ලැප් PC කියන්න ගියොත් එහෙම වෙන මොනවද කියන්න වෙන්නේ නැහැ. හරි. අද අපි බලමු ඔයාලගේ මැෂින් එක කොහොමද ස්පීඩ් කරගන්නේ කියලා. මේකට ඔයාගේ මැෂින් එකේම තියෙන පොඩි සෙටින්ග්ස් ටිකක් තමයි වෙනස් කරගන්න තියෙන්නේ. Windows ලගේ සහ ඔපරේටින් සිස්ටම් වල එන ඔන් බෝඩ් සෙටින් ටිකක්. ඒ හින්දා වෙන මුකුත් සොෆ්ට්වෙයාර් ඕන වෙන්නේ නැහැ. වෙන මුකුත් සොෆ්ට්වෙයාර් දාලා මේක කරගන්න බෑ ඇත්තටම. මොකද සොෆ්ට්වෙයාර් වලින් කරන්නේ ඔයාගේ මැෂින් එක ඇතුලේ රන් වෙන එක. ඒතකොට ඒ සොෆ්ට්වෙයාර් එකට ඔයාගේ මැෂින් එකට වග කියන්න බෑ. කොටින්ම ගියොත් ඔයාලා තේරෙන විදිහට ගියොත් එහෙම කිසිම තර්ඩ් පාර්ටි ඇප් එකකට ඔයාගේ මැෂින් එකට බලපෑමක් කරන්නවත් එතකොට ඔයාගේ මැෂින් එකේ පාලනය අතට ගන්නවත් බෑ. එහෙම හැකින් ටූල් තියෙනවා. බට් Chrome එකේ තියෙන තර්ඩ් පාර්ටි ඇප් වලින් ඔයාගේ මැෂින් එක එහෙම කන්ට්‍රෝල් කරන්න බෑ. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද ඔයාලගේ මැෂින් එක ස්පීඩ් කරගන්නේ කියලා. අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක තාමත් බලනවා නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් එක ඕල් දාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න. මොනවද ප්‍රශ්න තියෙනවා නම් ලයිකින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට ගිහින් බලමු ඔයාලගේ මැෂින් එක කොහොමද ස්පීඩ් කරගන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මැෂින් එකේ තියෙන ස්ටාර්ට්අප් ඇප් ටික ක්ලෝස් කරගන්න ඕනේ. මොකද මේ ස්ටාර්ට්අප් ඇප් ටික ඔයාගේ PC එකේ රන් වෙනකොට ඔයාගේ මැෂින් එක ඔන් වෙනකොට ඔයාගේ බූට් ලෝඩ් එක පොඩ්ඩක් ස්ලෝ කරනවා. මොකද මේ බූට් ලෝඩ් එක වෙනකොට වෙනත් ලෝඩ් එකක් වුණොත් ඒ ලෝඩ් එකට යන මේන් ෆෝකස් එක ඒ බූට් ලෝඩ් එකෙන් අයින් වෙනවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ඔයාගේ මැෂින් එකේ තියෙන ස්ටාර්ට්අප් ඇප් ටික ක්ලෝස් කරගන්න ඕනේ. මේ දේ කරන්න ඔයාලගේ මැෂින් එකේ සෙටින්ග්ස් වලට යන්න ඕනේ. සෙටින්ග්ස් වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ තියෙනවා ඇප්ස් කියලා ටැබ් එකක්. ඒ ටැබ් එකට ගියාම යටම තියෙනවා ස්ටාර්ට්අප් කියලා. ඒ ස්ටාර්ට්අප් එක ඕපන් කරගත්තාම ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් තමයි ඕපන් වෙන්නේ. මේ ඕපන් වෙන වින්ඩෝ එකේ ඔයාලගේ එක එක ඇප්ස් වලට ටික් වැටලා ඇති. ඔයා අනිවාර්යෙන් මේ ටික්ස් අන්ටික් කරගන්න. මේ දේ කරද්දී ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අනිවාර්යෙන් මේ Windows security notification icon එක අන්ටික් කරන්න එපා. ඒක ටික් එක enable කරලම තියන්න. මොකද මේකෙන් කරන්නේ ඔයාගේ boot load එකෙන් පස්සේ boot load එක වෙන වෙලාවේ පවා ඔයාගේ computer එක protect කරන එක. මොකද ඔයාලා දන්නා Windows Defender OS වල ඔටෝම on build ම එවන්නේ ඔයාගේ මැෂින් එක වෛරස් වලින් ආරක්ෂා කරන්න. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම වෙනම වෛරස් ගාඩ් එකක් ඔයා ඉන්ස්ටෝල් කරන්න එපා. ඒ ඉන්ස්ටෝල් කරන එකෙන් වෙන්නේ මේ ඩිෆෙන්ඩර් එකටත් ඩැමේජ් කරලා එයාලගේම OS එකක් රන් කරන්න හදන එක. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ Windows Defender එක තියෙද්දි වෙනම security system එතකොට වෛරස් ගාඩ් ඒවා ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. හරි. අපි බලමු ඊළඟ ට්‍රික් එක මොකක්ද කියලා. ඊළඟ ට්‍රික් එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ටෙම්පරේචර් ෆයිල් ටික අයින් කරගන්න ඕනේ ඩේ ටු ඩේ වත්. එහෙම නැත්නම් සතියකට එකපාරක්වත් ඔයා අනිවාර්යයෙන්ම ඔයාලගේ ක්‍රෑෂ් ෆයිල් ඩිලීට් කරන්න ඕනේ. මේක කරන්න ඔයාලගේ කීබෝඩ් එකේ Windows බටන් එකයි R බටන් එකයි එකපාර ප්‍රෙස් කරන්න ඕනේ. මේ විදිහට ටැබ් එකක් ඕපන් වුණාම ඔයාලා මේ වගේ ටෙම්ප් කියලා ටයිප් කරගෙන එන්ටර් කරගන්න ඕනේ. එන්ටර් කරගත්තට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වුණාම ඔයාලා මේ තියෙන ෆයිල්ස් ටික ඔක්කොම සිලෙක්ට් කරලා ඉවරලා මේ ඩිලීට් කී එක ඔන් කරලා ඩිලීට් කරගන්න ඕනේ. මම මේක ඩිලීට් කරලා තියෙන්නේ මම ඩේ ටු ඩේ කොහොමද ඩිලීට් කරනවා. එහෙනම් මගේ ඩිලීට් කරන්න අලුතෙන් ෆයිල්ස් ඇඩ් වෙලා නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන තියෙන ෆයිල් ටික ඔක්කොම ඩිලීට් කරගන්න. එහෙම වෙනකොට තමයි ඔයාලගේ PC එක ඇතුලේ රන් වෙනකොට ගොඩක් ස්පීඩ් වෙන්නේ. එහෙනම් අපි බලමු ඊළඟ ට්‍රික් එක මොකක්ද කියලා. ඊළඟ ට්‍රික් එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ මැෂින් එකේ තියෙන storage sense එක off කරගන්න ඕනේ. ඒ කියන්නේ storage sense කියන්නේ ඔයාලගේ මැෂින් එක රන් වෙනකොට ඔයාලගේ රන් වෙන උදාහරණයක් විදිහට Chrome එක රන් වෙනකොට Chrome එකේ storage file එකක් ඔටෝම OS වල ඔයාලගේ save වෙනවා.
ඒක ඩිෆෝල්ට් කොම සියගේ තම වැඩල තියෙන්නේ එතකොට අපි මේක සෙටින්ස් වලින් ඒ ඩිෆෝල්ට් සේවෙන කෝප් කරගන්න මොද මේ ක්‍රෑශ් ෆයිල් සේවෙන්ඩ ගත්තාම පිසි එක ගොඩම්ම ස්ලෝවෙන්ඩ් බලපානවා අපි බලෝ මේක කෝමද ඕෆ් කරගන්න කියලා ඔයා මේ කරන්න ආයත් ඔයාලගේ සිටින් ඇප් එක ඕපන් කරගන්න ඕනේ ඉටවස් මෙතර මම්මත පැත්තියෙන සිිස්ටම් එකට ගියාම යටට ස්කෝල් කරගත්තාම වාට තියෙන මෙතන ස්ටරේජ් කියලා ටැබ්බයක් ඒ ටැබ් එකට අයත් ගියාම මෙතනවාට බලාගන්න පුළුවන් උඩම ස්ටරේජ් සෙන්ස් කියලා තියෙනවා මේ ස්ටරේජ් සෙන්ස් කියන එක ඔටෝම ඔන්නලා තියෙන්නේ ඔයාලා අනිවාර්යෙන් මේ ස්ටරේජ් සෙන්ස් කියන එක ඕෆ් කරගන්න ඕනේ හරි දැන් ඔයාලගේ PC එක යම් තාක් දුරට ස්පීඩ් වෙලා තියෙන්නේ ඔයාලා අනිවාර්යෙන්ම මේ ට්‍රික්ස් ටික ෆලෝ කරලා ඉවරලා රීස්ටාර්ට් එකක් දෙන්න රීස්ටාර්ට් එකක් දුන්න නැත්නම් මේ කරපු ට්‍රික්ස් වලින් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා ඒ හින්දා අනිවාර්යෙන් ඔයා මේ මං කියපු ට්‍රික්ස් ටික ෆලෝ කරලා ඔයාලගේ මැෂින් එකට රීස්ටාර්ට් එකක් දෙන්න එතකොට තමයි ගොඩක්ම ලොකු පර්ෆෝමන්ස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ හොඳයි අද වීඩියෝ එකෙන් කියලා දුන්න හැම දේවල්ම ඔයාලට තේරෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා මතකද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් සහ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. තාම මොනාරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.